කීපයකට කැන දවස් එකහමාරකටිතර මටත් ලොකු ශෝකයක් තිබ කාල පරිච්චේදයක් තිබ මට එතකොට තමයි තේරුණේ අනිත් මිනිසුන්ට එක කොයි තරම් දුරට බලපාන නැද්ද කියලා. බ්‍රහස්පතින්ද මං යාලට කතා කරනවා. කතා කරට පස්සේ මට සෙනසුරාද හවස වෙනකං මට යාලගෙන් කිසි පණිවිඩයක් තිබ. මම ගොඩාක් ට්‍රයි කරා කතා කරන්න මෙසේජස් දැම්ම ති පස්සේ මට තේරෙනවා නෙට්වර්ක් නැහැයි කියලා. මහිතන මගේ ෆෝන් බුක් එකේ තිබ්බ හැමෝට යාලය ගමේ මම දන්න කියන හැම තැනටම කතා කරලා අන්තිමට මට එක යාළුවෙක්ව කන්ටැක්ට් කරගන්න පුළුවන් වුණා. රමේෂිතරයි සිග්නල් තිබ්බේ. වයිෆයි බබාගෙන මට කිසිම පණිවිඩයක් නැහැ. ඔයාට පුළුවන්ද මට එයාලගේ ගමට ගිහිල්ලා බලන්න කියලා. ඊට පස්සේ එයා යන්නම් කියලා මං යාට ලොකේෂන් කිව්වා මෙහෙම යන්න ඕන කියලා. එයා මගක් ගිහිල්ලා විලා ආයෙ මට කිව්වා එහෙම ඒවා නෑ. කියන්නේ මම දැකපු ටවුන් එක පැනිදෙනිය ටවුන් එක මම දැකපු ටවුන් එකයි එයා යද්දි තිබ්බ ටවුන් එකයි වෙනස් වෙලා. එයා ආයි මගට ඇවිල්ලා මගෙන් ආයි ඩිරෙක්ෂන් අරගෙන ගිහිල්ලා කොහමරි ගෙදරට ගියා කතා කරා. රුමේෂ් ගිහිල්ලා රුමේෂ් ෆෝන් එක දුන්නා දුවට කතා කරාම මං එයාගෙන් ඇහුවා ඔයා බය වුණාද කොහොමද කියලා. ඇයි අප්පච්චි කියලා. කොහොනේ වැස්ස ඔයා බය වුණාද කියලා. නෑ it was just another normal rain නේ. කැන එයා දන්න මොකද වනේ කියලා හේතුව නෙට්වර්ක් තිබෙනෑ ඉලෙක්ට්‍රිසිටි එක තිබෙන තුර ටීව එකකින් ෆෝන් එකකින් යා කිසිම දෙයක් දැකලා තිබෙන මොකක්ද ඒ මුහත වෙලා තිබෙ කියලා. හැබැයි එයායක නොදක්කට එක ඇස් දෙකින් දැකපු ගොඩාක් ළමයි ඩාක් දරුව ඉන්න ඇති මහිතන්නේ හැම වෙලේ මං කියන්නේ මොන වයසක කෙනෙකුුණත් කුඩා දරුවෙක් වෙන්න පුළුවන් වැඩිහිටි කෙනෙක් වෙන්න පුළුවන් වයසක කෙනෙක් වෙන්න පුළුවන් අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි ඇහුම් කන්දෙන් ඔයාට මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ කියලා එයත් එක්ක නොන් ජජ්මන්ටලි ආගන ඉන්න පුළුවන් නම් මහිතනවා අපිට මේ ප්‍රශ්නය විසඳගන්න පටන් ගන්න පුළුවන්. එක පොයින්ට් එකක් හොයාගන්න පුළුවන්කම තියෙනවා.